ඔන්න අද ජර්නිබිත් රවීන් ඇවිල්ලා තියෙන්නේ නම්මැන්ජෝල කියොන්නාම් වල පියානෝ දිය ඇල්ල. මේ තියෙන්නේ පියානෝ දිය ඇල්ල ඔයගොල්ලන්ට පෙන්නන්න. වැස්සත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් ගිහිල්ලා පියානෝ දිය ඇල්ල බලමු. මේක මේ පුතානෝ නෙමෙයි පියානෝ දිය ඇල්ල. එහෙනම් අපි යමු. ඔනිති මේක තමයි පියානෝ ඇල්ල නිකන් පියානෝ එකක් වගේ වැටෙන හින්දා තමයි පියානෝ ඇල්ල කියලා තියෙන්නේ. ඉතින් අද පොඩක් වැස්ස අලුවරයි වෙනවා ඇති වහිනවා. මේ කඳු පන්තියක් තියෙන්නේ වටේම වට වෙලා. එතනින් තමයි මේක මේ පටන් ගන්න අතන මුදුනේ. මේකත් මේ පියානෝ එකක් වගේ තමයි හදලා තියෙන්නේ. මේ මිනිස්සුන්ට ඇවිල්ලා බලන්න එහෙම තැන. අද මේකත් මේ උඩ රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඒකත් වහලා තියෙන්නේ. මේකේ නගිනකොට එහෙම පියානෝ එකක් ප්ලේ වෙනවා වගේ තමයි තියෙන්නේ. එහෙම. මේ ඕලන්ට ඇහෙනවා ඇති සද්දේ. පියානෝ එකක් ප්ලේ කරන දැන් මේ පඩි පෙළ වලට දාලා තියෙන්නේ ඒ සවුන්ඩ් එක. ඒකත් හරි ලස්සනයි. මේගොල්ලන්ගේ يعني මිනිස්සුම ගෙන්න ගන්න තියෙන මේ ආකර්ෂණය කරන්න තියෙන දේවල් ඉතින් මේ වගේ දේවල් ඉතින් ලංකාවෙත් කරන්න පුළුවන් නම් ගොඩක් දෙයක් නේ. සීතලත් වැඩි වහිනවා. කවුරුත් ඇත්තෙත් නෑ බලමු අපි. තව පොඩ්ඩක් ඔයගලන්ට බලන්න පුළුවන් මේකේ පරිසරේ. හරි ලස්සනයි ඉතින්. මේ නේ පාර්කයක් වගේ හදලා තියෙන මිනිස්සුන්ට ඇවිල්ලා ඔය ළමයින්ට සෙල්ලම් කරන්න එහෙම වගේ. හරි ෂෝක්. ඉතින් ඔන්න ඔය වගේ තමයි පියානෝ ඇල්ල. පේනවා ඇති මේ වගේ තැන් හදලා තියෙනවා මිනිස්සුන්ට ෆොටෝස් ගන්න බලන්න. ලස්සනට අර පියානෝ එකක් වගේ රෙස්ටොරන්ට් එකක් තියෙන්නේ. පේනවා ඇති. හරිම ලස්සනයි. ඔන්න ඉතින් මේක තමයි පියානෝ ඇල්ල අර පැත්තේ වෙන්නු එක. කඳු වලල්ලක් මැද්දේ තමයි තියෙන්නේ. හරි ලස්සනයි. කවුරු හරි ඉන්නවා නම් එන්න කොරියාවේ බලන්න. වැස්සත් එක්ක ටිකක් වැඩි වෙලා අපිට මෙතන ගත කරන්න බැහැ. ටිකක් කලුරවත් වෙනවා. එහෙනම් මේ වගේ කොරියාවේ වීඩියෝ බලන්න කැමති නම් ජර්නිබිත් රවීන්ව ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ජය වේවා.